Brawl Stars වෙලා තියෙන හැම බෙගරේකම අදවතියයි. හැබැයි ඔවුන් හැමෝටම තමන්ගේම විශේෂ දෝෂයක් තියෙනවා. අද අපි ඔවුන් හැමෝම විමර්ශනය කරලා ඒ දෝෂ වලට හොඳටම කරකමු. ඔයාලා කිසිම කෙනෙකුට ස්කිල් එක පර්ෂණයක් තිය කියලා කමෙන්ට් එකක් දෙන්න හිතන්නවත් එපා. ෂෙල්ස්ගේ අතලා තියෙන අය කියන්නේ නරකම් මිනිස්සු. ඔවුන් හා බිෂ්වල ලොහන වෙලා ඉන්න නරකකම් පෙරලා නැත්නම් හේතුවක් නැතිවම අතිශය ශක්තිමත් අය. නේට තමන්ගේ කුටි හේස්ට් මෝඩ් එක තාන්පත් පෙක්ටිර දෙන්න සමත් වෙද්දී ඒක ලොකු නරකම් හැංගීමයි විශේෂයෙන්ම ඔය ටෙක් වගේ චරිතයක් කර්බ් කරනවා නම් ඔයාලට කරන්න දෙයක් නැහැ. කෝල්ට් එක වැඩි හරියට හිතාගන්න උත්සාහ කරන එක සම්පූර්ණයෙන්ම අසීරයි. මට පයිපර් එක වැඩි බොහෝ වෙලාවට හරියට හිතාගන්න පුළුවන්. හැබැයි කෝල්ට් එකට නම් මම හුඟටම නරකයි. මට ඒකින් වැඩක් වෙන්නේ නැහැ. මට බෑ. සීමාවනි පේකා හැබැයි බෝල් නම් නරකයි. මට ඇත්තටම කුට දරසටන් කරුවත් කර්ඩ් කරන්න ඕන නම් මම ෂෙල්ස් හා ප්‍රේමල් තියෙනවා. බෝල් නම් හැම වෙලාවෙම 100ට හෙට්ටුවක් විතර අර්ථ කර නැහැ. බුරුකුගේ හානිය හුදෙක් විකාරයක. බ්‍රාක්ගේ විදියක් වටින්න ලැබුණම් ඒක ලොරෙක්ගේට වැටෙනවා වගේම විශේෂයෙන්ම ඔහුගේ ඇරේ ඩෑමේජ් එකත් එක්ක. මට ඌට තියෙන එක මොකද්ද කියලා හිතාගන්න බෑ. හැබැයි ඌට මූණ දෙන්න එක මට හුඟකම අකමැති. එල් ප්‍රේමාගේ ඔයාව ආන්සර් යවුන් ගෑජට් එකට මට ඇත්තටම කාන්තෙක්. ඔවුන්ට හැම වෙලාවෙම මේවා කොහොමද දුම්බියට යවන්නද හොඳටම දන්නවා. මට ඒක කොහොමද කියලා තීරෙන්නේ නැහැ. ඒ හැරෙන්නේ මට ඕවල් ඉසෙයින්ම ජය ගන්න පුළුවන්. ඔහුට හැබැයි හැඩක් තියෙනවා වගේ. හැබැයි ඔහු සක්ස නම් නෙවෙයි. මට බොරලිස් නම් කැමති නැහැ. පෝකෝ එක්ක තමන්ගේ කණ්ඩායම සමාජිකයන්ට සේව කරන්න උත්සාහ කරන එක තමයි වෙනීම අභියෝගයක්. මට මගේ කණ්ඩායම සමාජිකයන්ට සේව කරන්න ඕන. හැබැයි ඔවුන් හැම වෙලාවෙම ඇත් වෙනවා. ඇත්තටම යාළුවෝ මම ඔයාලට උදව් කරන්න උත්සාහ කරනවා. ආපහු ඉන්න. රෝසෑගේ ආවරණේ නම් වැඩක් නැහැ වගේ. ඇයගේ විශාල නර්ව් එකට පස්සේ ඇය දෙන්න හරිම දුර්වලයි කියලා පේනවා. මම ඇයගේ ආවරණේ කාර්යාත්මක කරනවා. තවත් 30කට පස්සේ ඇය මරනවා. ජෙසීගේ පරදින වැඩි තවදුරටත් පරබල බලපෑමක් නැහැ කියලා මට හිතෙනවා. ඇය සම්පූර්ණයෙන්ම ඇයගේ ටර්ට් එකට විශ්වාස කරලා ඉඳලා ඒකවත් වැඩක් කරන්නේ නැහැ. ඒක පරිවිරුද්ධ වෙන්නේ හරිම පහසුයි. ඕනෑම කෙනෙකුට ජෙසීට ළඟට යන්නත් පරිශීලනයක් නැහැ. ඩොටනේ ජම්ප් පාලනය කරන්න හරිම අමාරුයි. අඩක් වෙලාවට මම සම්පූර්ණයෙන්ම වැරදි දේශාවට පැනලා හැමදාම ස්ටික් කරනවා. මම හුඟක් වැරදි දේවල් කරනවා. ඒක හරිම තපේ. ටේක් නම් පට්ට මොඩියක්. මුත් ටේක්ට ගොඩක් අකමැතියි. මුත් ටේක්ට ගොඩක් ආදරේ ඇත්තටම ඔවුන් මෙස්ස කරනවා. අවසන් වශයෙන් වේ බීට් ගැන මම කියන්න පුළුවන් මොනවද? ඔව් හරිම මන්දගම ඒ නිසා ඔහුගේ කලඩ් රටවේ අතිශය බොරුවට පත් වෙනවා. ඇත්තටම ඔහුට විශාල හානි කරන්න පුළුවන්. නමුත් මරණයට මුහුණ දෙනකොට ඒක වටිනවද? රයිකෝ කියන්නේ ඇත්තටම කවුල්ට් තවත් නරක විදියටම තියෙන එක. ඔහුට බේතේ බැඳලා දෙමින් නොහැකි. ඔහුට ලස්සනක් නැහැ. හැබැයි ඔහුට වරක් සේවකාරී බෙදහරීමේ අන්තරයක් ඒක සම්බන්ධයක් තිබුණා. ඒක ඔබට තීරණය කරන්න. වෙයි. මට ඩෑරස් ලෝට කමේ නැහැ. ඔව් මොඩියක් නිසා. බිම්. ඉන්දන් බඳුම් තීන්ට ගැජට් එක මගේ ජීවිතය අමාරුවද? ඇත්තටම ඔවුන් ඔහුගෙන් 500ක් ජීවිත ලකුණු අඩු කරලා තියෙනවා. හැබැයි ඒකෙන් කිසිම වෙනසක් නැහැ. ඔහුට තවමත් මේව ගලවලා දමන්න පුළුවන්. ඒක මට බරපතලයි. මම හැම වෙලෙම කොරල් එක්ක මුණ දෙනකොට ඔහුගේ සුපිරියකින් මාව විනාශ කරන්න හැම වෙලෙම හැකි වෙනවා. ඔහුට ස්ටාර් පවර් එකවත් ඕනේ නැහැ. ඒ පැත්තේ කොරල් තුළ සම්පූර්ණයෙන්ම අමුතුයි. ඒ බවුට් ලුසින් පාලනය කරන කොරල්ස් ගැන නම් කතා කරන්නවත් එපා. ජෙක් පොඳුර අතරේ මට තව කියන්න ඕනින්ද? ගාස්ට ජීවිත ලකුණු දෙකක් විතර තියෙනුත් ඔහුට ගැජට් එක සුපර් එකක් දුන්නොත් දෙහිපහළ දාසක් හනි කරන්නේ නැති වෙන්නේ කලින් බෝතේ නවයක් අරගෙන යන්න පුළුවන්. ඔහු විනාශ කළ නොහැකිය විශේෂයෙන් දෙවන්ත සටනකද. ඇත්තටම ඔයාලා අතරින් කවුද මම බෝ කියන්නේ? මට ඔයාගේ ටීම මට උගන්වන්න ඕන නිසා. ඇත්තටම ඔය කොහොමද ඒක කරන්නේ? ඔය කොහොමද ඒ වැඩි හරියට හිතාගෙන ගහන්නේ? ඔහුට කාඩ් කරන එක ගොඩක් අමුතේ. ඒ වගේම ගොඩක් අමාරුයි. ඔහු ගොඩක් ශක්තිමත් කියලා පේනවා. ඔහු බලනකොට ශක්තිමත් වගේ. හැබැයි මම ඔහුට කාඩ් කරනකොට ඔහු අසීමිත. ඔහුගේ ශිෂ්‍යයන්ට ආදරෙයි. ස්ටිව් කාඩ් එක හැම වෙලෙම කොහොම හරි සම්පූර්ණ සතියම ඩෑච් කරමින් යනවා කිසිම ගැටලුවක් නැතුව. එතකොට පමණක් නෙවෙයි. ඔවුන් අමුතුම විදියට විශාල හානි කරනවා. මට ඒක තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. පයිපර්ගේ ආවුට් එම් ගැජට් එක මම මයිලා තියෙනෙත් මම උදරහි කරලා තියෙනෙත් ගොඩක් වතාවක්. ඒවා ගණන් කරන්නවත් බෑ. අරදයක් වෙලාවට මට ඉලක්කේ හරියට ගහන්න පුළුවන්. තවත් අරදයක් වෙලාවට කිසිම දෙයක් වෙන්නේ නැහැ. පෑම එකක් නම් මට කිසිදුම් මතක තියාගන්න බැහැ. ඇයිද තියෙන ඒ ස්ටාර් පවර් එක ගැන ඒකයි හානි කරන එක. ඒ නිසා මම හැම වෙලෙම ඇගේ හානි කරන පදේශයට ඇවිදලි මරනවා. ඔය අසින්ගිට ෆ්‍රැන්ක්ට ඔහුගේ සුපර් එක ලැබුණොත් ඒක විනාශ කරී. ඔහු ගාස් වගේම ඔහුට ඔහුගේ හැම හැකියාවෙම කිසිම දෙයක් වගේම ද ස්කින් දෙකකින් පසු වතාව පාවිච්චි කරන්න පුළුවන්. පේබගේ මැස්ටර්ස් ලුජිනිය දෙකද මගේ දුවට ඔවුන් මොනවද කරලා තියෙන්නේ? ඒකට ඔවුන් මොකද හිතුවේ? මම බේක සෙල්ලම් කරනකොට එයා හැම වෙලෙම සුපිරි ජීවයකින් ඉන්නේ. අවස්ථාවකමක් වුණත් ඇයි හැම වෙලෙම මෙතන ඉන්නවා. ඇයිගේ මේ මැස්ස හැමතැනම වශ කරන්න සූදානම්. නෑනේගේ පෙරහැර නම් චෙෆ්කුයි මරපු වැඩි නැවත කරන්න උත්සාහ කරන එක වගේ. එයා අසම්භවයයි. ඔය කියන්නේ යන්නේ නැණි. ඔය නෑනේගේ පෙරහැරයක් අසමත් වෙලා නැහැ කියලා සුපර් එක ගැන නම් කියන්නෙත් නැහැ ඇඩ්ගර්. ග්‍රැෆ් ගැන මට වැඩිදුර කිව යුතු දෙයක් නෑ. හැබැයි ඒ ගැජට් එක නම් හරිම නරකයි. මම කතා කරන එක මොකක්ද කියලා ඔයාලට හරිම හොඳටම දන්නවා. ඒ වටිනාකමක් අරන් එන්නේ නැහැ. අනිත් එකට සම්පූර්ණයෙන්ම පරාජය වෙනවා. බාන්නෝයගේ කේට් එක නම් ඇත්තටම හරිම නරකයි. ඇගේ විදියට ශක්තිමත් වුණත් ස්ටාර් පවර් එක ගැජට් එකතු ගැන කතා කරනකොට නම් ඒක පැහැදිලි වෙනවා. අනිත් දෙකම සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනවත් නැහැ. හිනෙක් කාලක් කරඩුවේ ශක්තිමතුම සටන්කරුවා වියේ. තර්කාශලාව ඔහුට හැකි වුණා එක් පෙරහැරයකින් වස දාසක් ඩෑමේජ් දෙන එක. හැබැයි දැන් ඔහු හරිම පහවට වැටිලා. මට හුඟක් අමාරුයි හිඟන්නේ. මෙර්ටස් කාඩ් එකෙන් මෙර්ටස් අත් මෙර්ටස් සෙතියම් මෙර්ටස් බිරපුලිස්
තාගේ සුපිරි ආරෝපණයේ ඉතා සමන් සිදුවී. ඔයත් මෙට වගේ නුපුරනම් එහෙනම් මගේ වේදනාව තියෙනවා. කේපී වතාවකම මට මගේ සුපර් එක ලැබෙන්නේ නැහැ. ඒක ලැබුණොත් මම ඒක නිස්ත කරලා දුන්නේ. එයා වගේ මට වගේ කාර්ටිකේට සම්පූර්ණයෙන්ම වින්දජනක නැති කරලා තියෙනවා. ජේන් කියන්නේ ඔයාට කුමාරහරහා ගහලා යවන්න හිතනකොට සොයිරු වගේ. ඔව් ඔයාව ඔහුට ඇදගෙන ගිහින් ලොකු කේස් එකක් දෙනකොට මට ඒක ඉවසිලිවන්ත වෙන්න බෑ. එයාල් ප්‍රෙමල් නම් මට කමක් නැහැ. හැබැයි ජේන් නම් හරිම කනොස්සෙල්ලෙක්. මාන්සේ යුරෝපි නම් හරිම වින්දජනක හරිම ශක්තිමත්. හැබැයි ඔහුගේ පරදන පෙරහැරේ නම් අඩුයි. ඔහුට බොහෝ වෙලාවට හානි කරන්නවත් බැහැ. ඔහුගේ පෝටියර්ස් වලට වැඩක් නැහැ. ඒත් එකම වෙලාවේ ඔහුට බොහොමයක් බ්‍රවුලර් වල හොඳටම හසුරවන්න පුළුවන්. ඒ නිසා ඒකවත් හොඳයි. ස්ප්‍රවුට් නම් ඒ වගේ නැහැ. ඔහුට කවුරුත් හසුරවන්න බෑ. අනිත් ලාන්චර් වලට නම් කොටදරු බ්‍රවුලර් වලට එරිව හොඳටම සටන් කරන්න පුළුවන්. හැබැයි ස්ප්‍රවුට් නම් කිසිම දෙයක් කරන්න බෑ. බෝල් ඔහුට ළඟට આવොත් ඒක නම් ඉවරයි. ස්ක්වීක් දී මොඩ වගේ ස්ලෝකන් ගෑජට් එක මට හරිම කාන්තයක් දෙනවා. එය බොහෝ කාලයක් පවතින අතර ඕනවට වඩා මන්දගම් වී ඒකින් ලැබෙන වටිනාකම නම් සම්පූර්ණයෙන්ම අසාධාරණයි. මට ග්‍රෑස් කලින් නම් හරිම පස්සේ වගේ හිටියේ. ඔයාලට පොඩි ඉතිහාස පාඩමක්. ඔහුට එක්වර බ්‍රවුලර් කීපි දෙනෙක් ටෙලපෝර්ට් කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඔහුට ජැකි එක, බෝ එක, ග්‍රෑස් එක ඔයටම ටෙලපෝර්ට් කරන්න පුළුවන් වුණේ. ඔයාට ඒකට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒක නැත්තම් ඔහු හරිම සන්සුනි. මට වෙලෝගේ සුපර් එකට ගොඩක් අකමැති. එය බලවත් නිසා නෙවෙයි. ඒක නිසා ඇයි එහෙම ඉඳගෙන හිරු මට මේකට වෙඩියත් කරන්න බෑ කියලා හිටියා. ඒ දේවල් නම් හරිම අමතේ. කිටිනම් කියනවා නම් මැක්ස් එක මැච් එක එනර්ජි ඩ්‍රින්ක්ස් හයක් වගේ බන්න එකයි. අයි මයිඩියේ. හදවත් අර්බුදයක් කියලා තියෙනවා. ඔය දන්නවද? ස්පයිට් ගැන තියෙන හැම දෙයක්ම නරකයි. ඔහුට හරිම හරියන්නේ නැති හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ වගේම ඔහු හරිම බලවත්. මට ඔහුට ගොඩක් අකමැති. ඔහුගේ ක්‍රව් එක මුණ දීම නම් හරිම නරකයි. මට ක්‍රව් ගහන්න ගොඩක් ආසයි. හැබැයි ඔහු මට එල්ලෙනවා නම් මම අඬනවා. මම අඬලා කඩේ වෙලාවෙ මැරෙනවා. ලියන් හරිම කරදර කරේ. ඔහුගේ උපකරණ කරදර කරේ. ඔහුගේ තොර බෙලියන් කරදර කරේ. ඔහුම තමයි. ඔහුත් කුඩිව්. සෙන්ස් කිල්ලක් නෙවෙයි. ඇම්බර්ගි පෙරහැරේ නම් හරිම නරකයි. ඇයි බලවත් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට හරිම නරකයි. මම ඒක හැම වෙලාවෙම අසාර්ථක වෙනව නැහැ නෑ. ඒක මගේ හැකියාව ගැන පරිසනයක් නෙවෙයි. මේ කෙල්ලයි. ඇයි අමාරුයි කියලා විතරක් නෙවෙයි. ඇයි හරිම නරකයි. පෙරදිගේ ඇයි ගොඩක් ශක්තිමත් සහ බැලුවත් හිටියේ. හැබැයි දෙන්නම් එහෙම නෑ. මම මේක දහන්නේ නෑ. චෙස්ටර් නම් ඇත්තටම දුර්වලයි කියලා පේනවා. ඔහුගේ පෙරහැරේ හරිම අමාරුයි. ඔහුගේ සුපිරිස නිසා ටිකක් හොඳයි. හැබැයි එකම වෙලාවට බෂ් වලින් කම්පකන් චෙස්ටර්ස් නම් ෂෙලයිස්ල වගේම අමාරුයි. ගෑලගේ ස්ප්‍රින්ග් ඉජෙක්ටර් ගෑජට් එක තරම් හොඳද කියලා නම් නැහැ. ඒ ගැන අපි හැමෝම එකද වෙයි කියලා මම හිතනවා. ඒක ඔහුගේ ගෑජට් එක වෙන්න තේරුමක් නැහැ. හැබැයි හිරි යන්නක. තෝ ඔය පරදින රැල්ලකි. කලර් නම් ඇත්තටම කලේ හැබැයි ඇගේ සුපර් එක යොදාගත්තට පස්සේ හැම වෙලාවෙම මරනවා වගේ. මට මේ සුපිරි අදහස් තියෙනවා. මම එකවර මිනිස් 3ක් පස්සට යවනවා කියලා. හැබැයි ඒකට පස්සම මම සජෝම විනාශ වෙනවා. කිං ලව් නම් අමතේ. කාලොන් ලොරාස් නම් ගහන්නවත් නැහැ. ඇගේ සුපර් එකකින් වැඩක් වෙන්නේ නැහැ. ඇගේ පෙරහැරියත් අසහනේ. කවුරුත් ඔහුගේ කල්ඩුවට කැමති නැහැ. හැබැයි හැමෝම ඒක කරන්න ඕනි. ඔය ඇබ්‍රල් එක සටන් කරනකොට ඇයි ඔයාට ඇවිත් ගෙවුවත් ඇයිගේ කණ්ඩායම් සමාජිකයත් ඔයාට ඇවිල්ලා එකතු වෙනවා. එය 15 වතාවක් පම්බනවා. හැමෝම මැරෙනකම් ඒක අතුරුදහන් වෙන්නේ නැහැ. මට දන්නේ නැහැ කවදාවත් මගේ කණ්ඩායම් සමාජිකයන්ගේ හිස තුළ මොනවද වෙන්නේ කියලා. බස්ටර්ගේ සුපර් එක දොර වැඩකන් ස්ටාර් පවර් එක හරිම නරකයි. ඒ සම්පූර්ණ සිතියම් පොර පැතරලා ඔයාව තත්පරයකින් අල්ලනවා. ඔය මේ ස්ටාර් පවර් එක භාවිත කරනවා නම් මට ඔයාට කිසිම ගෞරවයක් නැහැ. ආශී කිසිදු මරන්නේ නැහැ. මට ආශීට හරිම වේදනාවක්. ලෝලාගේ ලොකම් ගැටලුව තමයි හැමෝම ඇයව වේදනාව කියන එක. මට දෙකක් නෑ ලෝලාට කැමති කෙනෙක්වත්. මමත් ඔය වගේ ලෝලාට වදන කෙනෙකුව හිටිය. හැබැයි දැන් මම වෙනස් වෙලා. ඇය හරිම හොඳයි විශේෂයෙන් මේ සිම්. මේ ස්කින් එකට හරිම ස්ටෝල් එකක් තියෙනවා. අවබස ඔය කියන්නේ මොනවද? ෆුන්ගි ඕනවට වඩා හානියක් සිදු කරේ. ඔව් එකින් එක පහර දෙනවා, අබාධ කරනවා. ඔයාගේ මොළ සිරුර උඩ ලැජ්ජාවක් කරනවා. ඊට පස්සේ ඔහු ඔයාගේ කණ්ඩායම ඉතුරු අය ඉවත් කරනවා. මේ ස්කින් එක හරිම නරකයි. මට ඒව ගොඩක් කැමතියි. ඇයි ගැන මට කිසිම දෙයක් කියන්න බෑ. අනික් සියලුම ගෑජෙට්ස් වගේම ජේනෙට්ගේ ඒවත් හරිම අමාරුයි. Drop the bass නිසා ඔයාට කාප්රයිට් පැමිණිල්ලක් ඒ backstage pass නම් හරිම නරකයි. පොටස් කම්මල නවටින කතා සාව පිළිගොල සාගතේ. සෑම්ගේ පරදන ගෑජෙට් එක ඔයාට විනාශ කරන්න පුළුවන්. ඒක කරන්නත් වෙනවා. ඔබ 190කින් එදගන්න ඔහුගේ සුපිරි බලය වෙසිකර ඔබේ හිස පුපුරේ හරියේ. බාස්ටර් නම් හරිම දුර්වලයි. ඔහුගේ සුපර් ෂීල්ඩ් එකට කිසිම වටිනාකමක් නැහැ කියලාම කියන්න පුළුවන්. ඔහුට නර්ව් එකක් පස්සේ නම් හරිම නරකයි යාළුවෝ. ඔහු දැන් තව ඉන්න විදියට viable නැහැ. මෑන්සි නම් පුළුවන් බ්‍රවුලර් කෙනාගේ හරිම අපිපැරණේ නැතුව පෙන්නේ. ඇගේ ඇටැක් මෙකැනික් එකට නරකයි, සුපර් එකට නරකයි, ක්ලාස් එකට නරකයි, හැමදාම නරකයි. ඉතින් එලගේ මැසේජ් එක කොහෙද? රිට්නම් අටබේට් එකක් වගේම ෆේක් එකක් වගේ පින්නවා. will sell a go වගේ. හැබැයි අටබේට් එකට වැඩි cute. 8 ඒක බොහොම කම්මල. තව එක කම්මල චරිතයක්. නමුත් කාඩලෙස් ඔහු සැබවින්ම අදවතියයි. හරිම බැලුවත් වැඩි. ඔහු පහසුවෙන් ඔහුගේ සුපිරිදම් වල බැඳගෙන ඔහුගේ පෙරහැරේ පස්සේ ඔහුගේ තුරබෙයෙන් සා උපකරණ කරදර කරිය. ඔහුට බෝ වගේ රැක්චාර් ජෙරිය එක තියෙනවා. සා ඔහුට හොඳටම දිගටම ෂැඩව් රියල්ම් එකේ ඉන්න පුළුවන්. ඩවබ් තාම නිකුත් වෙලා නැහැ. හැබැයි ඔහු ජැකී එක අඩුම තරම් version එකක් වෙයි කියලා හිතනවා. අපි කතා තියෙන